ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද අපි යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න ලංකාවේ කැලෑපක් මැද්දේ හැංගිලා තියෙන අඳුරු මඳුරු ලස්සන ලෝකයකට. එන්න අපි යමු. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය සභාවට අයිති වවුල්පනි හුණුගල් ගුහාවට දැන් අපි යන්. වවුල්පනි හුණුගල් ගුහාව කියන්නේ අවුරුදු මිලියන ගානක ඉඳන් තියෙන තැනක්. හැබැයි මේ ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒක හින්දා පුළුවන් නම් මේ ගුහාවට යනවා නම් අනිවාර්යයෙන්ම ගමේ දන්න කෙනෙක් එක්ක යන්න. මොකද ඇතුළ කිසිම දෙයක් පේන්නේ නැහැ. කට්ට කරවලයි. හරිම භයානකයි. අපිත් එක්ක එකතු වුණා වවුල්පනේ ඉන්න පැතුම් මල්ලි. පැතුම් මල්ලිගේ යාළුවා තමයි ඉස්සරහින් කොට කලිසමක් යන යන්නේ. ඔය තියෙන්නේ ගුහාවේ පළවෙනි ద్వාරය අපිට හම්බෙච්ච. අපි ඉතින් ගිහලා බලමු. එතනින් තමයි ඇතුළට වැටෙන්නේ. ඒක උඩින් ඇවිල්ලා පොළොව ඇතුළට මෙතනින් ගිලා බහිනවා. ගිලා බහැලා ටිකක් දුර ඇවිල්ලා මෙතනින් ටිකක් දුර පොළොව යටින් ගිහිල්ලා මෙතනින් වෝටර්ෆෝල් එකක් විතර වැටෙනවා. කේව් එක. අපිට කේව් එක තුලට එතනට යන්න පුළුවන්. මීටර 70ක් විතර තියෙන්නේ. ඔව් අඩි 70 උසනේ මේ දියලා තියෙන්නේ. ඉරිගල සම්බන්ධයෙන්. හුණුගල හැදිලා තියෙන්නේ සර්. දැන් මේ එන වතුර පාර අනුගාමී වෝටර්ෆෝල් එකේ එන වතුර පාර මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. ඒ වතුර පාරේ කැල්සියම් කාබනේට්, මැග්නීසියම්, සල්ෆර් වගේ khනිජ ඉන්ක්ලූඩ් වෙලා තිනවා. ඒ khනිජ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒව ස්පාටික වෙලා තමයි මේ කැල්සියම් කාබනේට් එක හැදෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ විහිදිලා තියෙන ටිකේ තමයි හුණුගල තියෙන්නේ. කියන්නේ පොළොව යටට භූගතව එහෙම ලොකුවට නැහැ. නිදියක් අර කිලෝමීටර් 10ක් විතර මෙතන පොළොව යටින් හුණුගල් නිදියක් තියෙනවලු. ඒ හුණුගල් නිදිය හරහා මේ එන වතුර පාරක් තමයි අරක. ඒ වතුර පාරේ දී වෙලා ආපු කැල්සියම් කාබනේට් මේ ස්පාටික වෙලා තමයි මේ හුණුගල් හැදිලා තියෙන්නේ. අපිට මේ අන්ඩර්ග්‍රවුන්ඩ් වෝටර්ෆෝල් එක ගාව යන්න පුළුවන්. අපිට යන්න පුළුවන් මේකට විතරයි. මේ එකක් මේක ඇතුලේ තව දෙකක් විතර බලා ගන්න පුළුවන්. තව පොඩි ගුහා තියෙනවා. යමු. අපි දැන් මේ ගුහාවට ඇතුල් වෙන්න යන්නේ. දැන් ඔය අපිට විස්තර කියලා දුන්නේ ෆෝන් එකෙන් මැප් එකක් බලාගෙන. ඒ තමයි පැතුම් මල්ලි. ඕගොල්ලෝ එනවනම් මම එයාගේ කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. එයාව කන්ටැක්ට් කරගෙන ඕගොල්ලෝට මේ වවුල්පනි ගුහාවේ තියෙන ලස්සන බලන්න පුළුවන්. ඉන්න කෙනෙක් උඩට අල්ලන්න එපා දැම්ම. අල්ලන්න එපා. එන්නත් දැන් සස්පේ ඇවිත් ආව ටිකක් එහාට ගිහිල්ලා එතකොට කරලා බලන්න. උඩට අල්ලන්න එපා. දැන් අපිට වටේ කිසිම දෙයක් ඇහෙන්නේ නැති වෙනවා ඉස්සරහට. මොකද දැන් ඔයගොල්ලන්ට චුට්ට ඇහෙනවා ඇති වවුල්ලුන්ගේ සද්දේ. වවුල්ලු එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. වවුල්ලු ඉන්නවා මේකේ ලක්ෂ ගාණක්. මේ ගුහාවේ ඉන්න වවුල්ලු නිසා තමයි මේ ගමටත් වවුල්පනේ කියලා කියන්නේ.
මම මුලින් කිව්වා නේද මෙතෙන්ට යනවනම් දන්න කවුරු හරි එක්ක යන්න කියලා. ඒ මොකද දන්නවද? මෙතන පල්ලෙහා වතුර තියෙන්න පුළුවන්. වතුර උඩට වවුල් බෙටි වැටිලා ඒක අපිට පේන්නේ සාමාන්‍යයෙන් ගලක් වගේමයි. හදිසි හරි අපි එහෙම තැනකට කකුල තිබ්බොත් අපි කෙලින්ම වැටෙන්නේ වතුරට. මොකද මේක අල්ලගන්න ටිකක් අමාරුයි. මොකද වවුල් බෙටි හින්දා මේක ලිස්සනවා. මේක නේ මේක सामान्य प्रोडक्ट है उनका अलग अलग वस्तु बोलने आते ना मैं वस्तु की नहीं है उनका ना बोलना उन्हें उनको तो क्या कहना है तो सामान्य खेत में जाते ना मैं उनको ना प्रोडक्ट वाटे नहीं कहते आप नहीं नहीं लेकिन मुझे खाना प्रकार देख बोला लेकिन जमा सालना कमर से हमारा तो नहीं करा खाने का देखो क्या खाओ जरा लेकिन साल मुझे आया मुझे में रंग खाने लगता है मैं दिल हो गया ये बात है अच्छी निकल काले इनको तो ज्यादा प्यार करो डाल डाल ये बात से आप लोग मेरा तो ये क्या मसला बोला है ඉතින් තාර බෑලා එහා පැත්තට යන්න තියෙන්නේ ये पता क्या आना उतना वक्त वाले अंदर होता है पता क्या नहीं ना बस ये हम लोग खुद करेगा पहले नहीं बहुत जगह के नहीं वक्त का नहीं बोला लेकिन मैं अच्छी यहाँ और भी और कैंपस में ये ना आना ओके जानने लोग नहीं बोला मैं पता जानने लोग नहीं है इधर हम दुआ को पकड़ में गिरा में पढ़ाई करते हैं अनुवाद ना बाउल में डाल रखा है මේ පැත්තෙන් දැන් ටෝච් එක ගහලා දාන්න ඉන්න කෙලින් ගහන්න නැතුව ටික ඈතට ගහන්න. ඔය ඇස්තේනේ දිවිසෙන් ඔක්කොම සත් බවුල් තමයි ඉන්නේ. ඔය ලොකු ටෝච් එකක් ඒක එළියමදි වේ. මේ මුංගන ලියලා තමයි කැම් වගේ පල්ලට මේ ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඔව්. ඒවා කඩාගෙන යනවා කාලයක් විතර මේ තියෙන්නේ කඩාගෙන නැතිච්ච කැලේ තමයි. එන්න ඔය ගෝවා නැති තියෙන්නේ. ඔය ලියලා උඩින් දරා ගන්න බැරි වුණාම කැලේ කඩාගෙන පල්ලට වැටෙනවා. දැන් ඔකෙන් වතුර පාන්දු වෙනවද වතුර පාන්දු වෙනවද ඔව් ඉතින් උඩහ වතුර සම්පූර්ණ මේ අපි ඉන්නේ මේ ඔය තනින් එළියට ආපු දන එතන සම්පූර්ණ උඩ මහා ගස් කොළන් තියෙන්නේ මේක උඩ. ඒ ඉතින් ඒවට වැටෙන වතුර කාලයක් මේ වහිද්දී ටික ටික වැටෙනවා මේ පල්ලට. වයින් කාලේ තමයි. වයින් කාලේ මේ හැමතැනම වතුර වැටෙනවා සාදසර කියලා. යනවා මේක ඇතුලෙන් මේ උඩහ ගම්මාන 6-7කට වහිනවා ඔක්කොම මේකෙන් තමයි යන්නේ. ඒ කාලේ මේ ගල් එහෙම ඔක්කොම පිංකු කියලා යන්න පුළුවන් මේ ගලපු දවසට පහුවෙන්දා.
දවස් දෙක තුනක් යනකොට ආයෙ යන්න බැහැ ලිස්සන ගතිය. ඔව් 5-6 වගේ වෙනකොට වවුල් ඔක්කොම යන්න ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා කෑම හොයාගෙන කාලා ඔක්කොම කරලා උදේ ආපහු 5:00 වෙද්දී ආයි ඔක්කොම මේ ගුහාවට එනවා. වවුල් වර්ග 7ක් ඉන්නවා. ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා කියලා තමයි මේ සාමාන්‍යයෙන් නිගමනය කරලා තියෙන්නේ. අර කලින් අතන ඉරේඩිය රටේ පැටේ දෙන්නේ. ඔව් ඔතන ඉස්සෙල්ලා ඉරේඩිය ඔතන මේ ඉතින් උත්සාහ කරවන්න නැතිනම් ඒ ගහේ මුල් ගහක මම සමාන කරලා නැති නැති අහි කාලේ. ඒ ගහට යන්නේ අපිට උඩින් ගිහිල්ලා බලන්න පුළුවන්. නෑ නෑ තියෙනවා. ඔව්. අද මං කියන්නේ මේ මුල් ගහන නියලනවා කියලා මේ බලාගන්න පුළුවන් කියලා මේ තියෙන කළු කල් අල්ලගෙන අර නියලලා තියෙන්නේ. මේකේ සිමුඩක් වැඩිමිට එක්කන්ට කියලා මුළු ගලයි. මේ කළු ගල අල්ලගෙන පළු නියලගෙන ඉන්නේ. ඉතින් මේ නේද ඔක්කොම ලොකුවට කළු ගල් පිටියට වහගෙන ඉන්නේ පල්ලෙට. දැන් අපිට මෙහෙම ගන්න මෙතන මේ තියෙන මුගල ලොකු මේ අපි නිකන් සාමාන්‍ය කළු ගල් අල්ලගෙන වැඩෙන විදිහ විදිහින් අර රතන මේ මෙතන දිනන මේ ඒ ගල් අල්ලගෙන ලියනවා ඒ තේන්න තැනදී බඩ බොත ගහන්න නැතිව අහලා තියෙනවා පිළිගන්න කියලා සාසනයක් තියෙනවා. ඒක අවුරුදු ගානකට මිලිමීටර ගානක් දුකට වෙනවා කියන්නේ ඒ තරම් අඩුවෙන් වෙනවා කියන්නේ. ඒකයි පොසිලට් එකයි ඒක ඔක්කොම බලන්න පුළුවන් පළහැට කියන්නේ. කොයි පැහැවුම් කාලෙකවත් අඩු වෙන්නේ නැහැ. මේ ගානවා. මිනිස්සු මේ අලුත් අවුරුද්දට මෙතන කාසි දාලා මේ පඳුරු දාලා වතුරෙම ගෙනියන්න උදේ තමයි ඉස්සර ජාහිත්‍රයක් ඉදිරියට තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ කවදා හිලින්නේ නැහැ. එහෙම ලොකු මේකක් නැහැ. නෑ රසයේ වෙනසක් නෑ අහම මහ ලොකු වට. රසයේ ලොකු වෙනසක් තියෙන්නේ නෑ. රසයේ නෙමෙයි වෙනස තියෙන්නේ. ජලයේ ජීවිත සාන්ද්‍රණය. දැන් අපි බෝතලයකට ඔය වගේ කූල් ඔප්පර කරපු කාලයකදී කහ පාට බැඳෙන්නේ. අන්න එහෙම බැඳෙනවා. ඒක තමයි තලවෙල පැත්තේ වතුර දිගින් දිගටම ඒක කරද්දී ආ සුදුනේ මාතම් පිසුනේ. ඒකේ ගීතලේ බැඳෙනවනේ. ඔයගලන්ට ආරම්භය යටින් මතු වෙන්නේ නේ. එනකොට අර ඔයා කිව්වා අලිදාන තලුවයි කියලා ඒකේ මෙතන තමයි තලුව කියන්නේ. ඒ කියන්නේ ඉස්සර කතාවක් තියෙනවා. ඔව්. මේ මෙතන බෙල්ලෝ ඇවිල්ලා මේ වතුර පාර දිගේ පහළ ගම්මානක ඒකේ කුඹුරු වෙල්යායට ගිහිල්ලා ඒ ගුවන් කන්න ගත්තට පස්සේ මෙතන වැහුවා කියලා ඉස්සර අලි අත් ඉන්න කාලේ දාලා පාගලා. ඒ වෙල්යායම පාළු වුණා කියලා. ඔව් කසුන ඔව්.
ටික වතුර මේ පරීක්ෂා කරලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ගිහිල්ලා තියෙනවා මේ මොහොතත් එක්ක ගොඩක් සම්බන්ධයි කියලා තමයි කියන්නේ මේක ගොඩක් ඈතකින් මේ ඔව් මෙතන පටන් ගන්න මල්ලි නේ. නේද? බීමට සුදුසු නැහැ කියලා. ඔව් බීමට සුදුසු නැහැ කියලා කියනවා. මේක නෑවන් එහෙම කොණ්ඩේ බැඳෙනවා අපේ. තවසක් දැන් නානකොට සාමාන්‍ය කොණ්ඩේ පොඩි මේ අලු ගතියක් එනවා මේ. දැන් අපි මේ ගුහාවේ අනිත් පැත්තට යන්නේ. අපි බලමුකෝ ගිහිල්ලා. ඉතින් දැන් කිදු වෙන්නේ. ඔව්. ඉතනයි අර අතනයි. ගල් කැට එහෙම අතර පටන් ගියා අපේ. අපි දැන් ඉන්නේ මේ ගුහා උඩ තමයි. මේ මෙච්චර ලොකු ගස් ඔක්කොම තියෙන ගුහා උඩ. මේ ගස් ටික ඔක්කොම තියෙන ගුහා උඩ. Ini gua angkat ke side. Ini pasti di bawah. මේ තමයි කිරිකරුණු පාෂාණ. මේ තියෙන්නේ වැවෙමින් තියෙන ඒවා. මේ කටු සහිත එක තියෙන්නේ. මේක එළිය යනවා මේ ගලේ මේ තිරිවාන ගල වගේ. ඒක තමයි වැවෙන එක. මේ තියෙන්නේ වැවුනට පස්සේ. මේවා මිනිස්සු ආවන් කඩනවා මේ තියලා විනාශ කරනවා මේ තියෙන්නේ. මේක වැවෙන්නේ අවුරුදු 10 ගානකට 1000කට මිලිමීටර ගණන් එහෙම තමයි වැවෙන්නේ කියන්නේ. මිනිස්සු ආවන් ගල් වලින් තට්ටු කරලා එහෙම පොඩ කඩාගෙන යනවා. කිරිකරුණු පාෂාණ. මේ තියෙන එක තමයි මේ. අර ඒ ආලෝකේ ගමන් කරනවා මේ. තිරුවාන ගල වගේ. මේක වටිනා කියන පාෂාණයි මේ මිනිස්සු ආවන් මේ ගල් වලින් තට්ටු කරලා හරි මේ කඩාගෙන යනවා කෑලි. ඒ කියන්නේ ගමේ කට්ටිය එහෙම ආවොත් පෙන්නන්න ඉතින් කඩන්න වෙන්නේ නැහැ. තනියෙන් එන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මේ කවුරුත් නැති වෙලාවක් බලලා එහෙම තට්ටු කරලා කෑල්ල කඩාගෙන යනවා. දැක්කම ගමන් කරන මේ ඔක්කොම මේ වැවෙනේම තමයි තියෙන්නේ. මේ තියෙන කිරිකරුණු මේ ටික ඔක්කොම මේක සාමාන්‍ය අඟල් දෙකක් වගේ ගන්න කමට වගේ මේ ටිකේ තියෙනවා. මේ ගලේමයි හැදෙන්නේ. හුණු ගලේමයි හැදෙන්නේ. හුණු ගලේම පිට පොත්ත වගේ තමයි හැදෙන්නේ. මේ ටික දිගටම තියෙන ඇතුලේ තියෙන ඒවා තමයි. මේ හරි තියෙන්නේ වැවෙනේ හරි මේ ටික තියෙන ඒවා තමයි. මේ ටික වැවෙන්නේ ඒවා තමයි.
මෙහෙම තන්දර තියෙන ශාක පොසිල දෙක. මම ප්‍රතික්‍රියාම් පේනවා. එවනල්ලට එනවා කියලා නෑ. පේනවනේ. කෝපද? නැති. ශාක පත්‍රයක පොස් කවුද ඒක හොයන්නේ? එහෙම නෑ මං කියන මේ ගමිය අවබෝධ නෑ මේ කියන්නේ පුරාවිද්‍යාවකින් ඇවිල්ලා මේ පෙන් මේ ඉන්න කට්ටියටත් පෙන්නලා ඒ කියන්නේ එන කට්ටියට මේ පෙන්නලා හඳුන්වලා දෙන්න කියලා මේ ශාක පත්‍රයක පොසිල් දෙයක් තියෙන මේ තව එකක් මෙතන තියෙනවා. ඒක කාලේ ගණනය කරලා යමුත් කරලා නෑ එහෙම තාම නෑ. මෙතින් මේක හැමතැනම තිබ්බ මේ ඒ කියන්නේ මේ අතින් හදපු කිසිම දෙයක් නෙවෙයි සදාගම පිටපු දෙයක් මේ තව තිබ්බ ලස්සන රවුම් කොලයක් පිච්ච දැන් ආයි ඔහෙන් තමයි යන්න තියෙන්නේ. අපි දැක්කනේ ලොකු වතුර වලක් තියෙන හැබැයි දැන් දැක්කේ හොරවත් ඒ මේක තමයි. ඒ ළඟටම ඇවිල්ලා තමයි අපි ආයි මෙහා පැත්තට ගියේ. සාමාන්‍ය කොච්චර දුරක් තියෙනවද? වතුර වලේද? වතුර වලේ තියෙනවා අඩි 25ක් 30ක් වගේ. ඔව්. සාමාන්‍ය වෙතන මේ මම ටෝච් එක ගන්න තැන ඉඳන් මෙතනට වගේ දුරක් තමයි තියෙන්නේ. අඩි 30ක වගේ දුරක් තියෙනවා. ඉතින් වැඩි. අනිවාර්යයෙන්ම නාන්න ඕනේ ඉතින් පැයක්වත් යන්න කලින් මේක තුලට ආවා කියන්නේ. ඒ වවුල්ල ලොකු එවුන් තමයි එහා පැත්තේ ඉන්නේ. හැම වවුලගෙම පැටවු ඉන්නේ මේ පැත්තේ. දැන් මේ තුන ඉස්සන්නේ මේ පැත්තේ ඉන්නේ පොඩි පැටවු. ඒ ඔක්කොම මේ පැත්තේ පොඩි පැටවු තමයි. ඒ ඉතින් ණය ගිහවත් තමයි කොහොම හරි දෙන්නේ. නැත්නම් ගැරන්ටි එක එහෙම නාන ඔච්චර සුදු නෑ වුණා. මේ පහම කාලේ එකෙන් දැකලා සුදු නයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ ඒ වගේ උඩ මෙහෙම කටේ දෙන්නෙක් ඉන්න හවස. පවුල්පනේ ගුහාව ගැන නොදන්න විස්තර ගොඩක් දැනගත්තයි කියලා මම හිතනවා. අදට අපි සමු ගන්න යන්නේ. අපි දැන් මෙතනින් නාලා දැන් ඔහොම පිටත් වෙනවා. ජය වේවා.